මේ සමබිම පක්ෂයේ ප්‍රචාරක ගුවන්විදුලි නාලිකාව වන වර්ෂා රේඩියෝවයි. ඔබ මේ එකතු වී සිටින්නේ මෝර්නිං කෝල් විත් දීප්ති වැඩසටහන සමගින්. අයිබෝන් සුබෝදෑසනක්. ඔබ මේ එකතු වී සිටින්නේ වර්ෂා රේඩියෝවේ මෝර්නිං කෝල් විත් දීප්ති වැඩසටහන සමගින්. ඔබ දන්නවා මේ වැඩසටහන මගින් පසුගිය දින කීපය තුළ ලංකාව තුළ සිදු වූ දේශපාලන වශයෙන් සහ ආර්ථික වශයෙන් වැදගත් වුණු සිදුවීම් සම්බන්ධයෙන් සමබිම පක්ෂයේ මතය ඔබ වෙත ගෙනීම තමයි මේ වැඩසටහනේ අරමුණ. ඉතින් සුපුරුදු පරිදි අදත් අපිත් එක්ක එකතු වෙනවා එම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න. සුබ දැසනක් දීප්ති. සුබ උදෑසනක්. දීප්ති අපි ගත්තොත් අපි මේ වැඩසටහන සඳහා ප්‍රධාන වශයෙන් ප්‍රශ්න 4ක් අරගෙන තියෙනවා. එතනින් අපි පළවෙනිටම ගත්ත ප්‍රශ්නේ තමයි අපි දන්නවා දැන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දැන් මේ පසුගිය දින කිහිපය තුළ ලංකාව පුරාම මත්ද්‍රව්‍ය විරෝධී නැත්නම් මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ වැඩසටහන ටිකක් අර උත්සවාශ්‍රීයෙන් තමයි පටන් ගත්තේ. මේකට මම හිතන්නේ සුදා වගේ මේ සමාජ මාධ්‍ය තුල මේ ඉන්න අය සහ ක්‍රිකට් ක්‍රීඩකයෝ නළු නිළියෝ වගේ ගොඩ දෙනෙක් මේ මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික වැඩසටහනට සහභාගී වෙලා නැත්නම් ඒ උත්සවයට සහභාගී වුණා. නමුත් දැන් ඔබ දිගින් දිගටම කියන කතාවක් තමයි මේ මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ වෙලා ඉන්න බහුතරය ලංකාවේ අර අපි කතා කරන 60% ආර්ථිකයට අයිති පිරිස නැත්නම් අවිධිමත් ආර්ථිකයට අයිති පිරිස විශේෂයෙන්ම කියන්නේ නීත්‍යානුකූල ලෙස සල්ලි හම්බ කරන්න ක්‍රම සමාජය තුල නැතිවීම නිසා අපරාධ ආර්ථිකයට යොමුණු පිරිස තමයි මේ විදිහේ මේ මත්ද්‍රව්‍ය සඳහා නැත්නම් මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට ගොඩක් වෙලාවට මේ ව්‍යාපාරේ නිරත වෙන්නේ. දැන් එක පැත්තකින් වාමාංශික කියන නැඹුරුවක් තියෙන පක්ෂයක් ලංකාවේ බලයට ඇවිල්ලා තියෙනවා. නමුත් කිසිදු විදිහක නැත්නම් වාමාංශික දේශපාලනයේ මූලිකම අදහස තමයි මම දන්න විදිහට දේපල අයිතිය පිළිබඳව තියෙන ප්‍රශ්නයක් නැත්නම් මේ ආදායම් බෙදී යාම පිළිබඳව තියෙන ප්‍රශ්නයක්. නමුත් ඒව පැත්තකින් තියලා එක්තරා සමාජයේ ඉන්න එක්තරා සමාජ පන්තියක තියෙන නැත්නම් ආසාවක් ඉෂ්ට කිරීමක් වගේ තමයි මට නම් පේන්නේ මේ වැඩසටහන. ඔබ මොකද හිතන්නේ එක පැත්තකින් මේක මේ මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික ව්‍යාපාරය ලංකාවේ කරලා තියෙන එක. ඒ වගේම අපිට මේකත් එක්කම කතා කරන්න පුළුවන් මේ පසුගිය මම කියන්නේ දින කීපය තුළ ඉඳන්ම අපි දකිනවා නැත්නම් මාස කීපේ ඉඳන්ම දකිනවා මේ ඇමරිකාව සහ ලතින් ඇමරිකානු රටවලත් මේ විදිහෙම විශාල මේ පොලිස් මර්ධනයක් අපරාධ කල්ලි සහ මේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. මම හිතන්නේ මම දන්න විදිහට දින කීපයකට කලින් එක්ක බ්‍රසීලයේ හෝ ආජන්ටිනාවෙත් මේ විදිහටම කරලා මම හිතන්නේ මේ වෙනකොට 100කට එහා ඝාතනය වෙලා තියෙනවා මේ පොලිස් රේඩ් එකත් එක්ක. ඔබ මොකද හිතන්නේ මේ වැඩසටහන සහ මේකේ තියෙන මේ ආර්ථික කතන්දරය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඔව් බොහෝ වෙලාවට මේ මෙතන තියෙන අපි ජීවත් වෙන්නේ එක්තරා විදිහක අවාසනාවන්ත යුගයක. ඒ තමයි දේශපාලනය කරන කෙනාට දේශපාලනයේ ග්‍රවුන්ඩ් එකේ නැත්තම් දේශපාලකයා වැඩ කරේ පොළොවත් එක්ක. පොළොව කියලා කිව්වේ මිනිසුත් එක්ක කියන එක. නමුත් අවාසනාවන්ත ලෙස මේ මැදට දැන් මේ සෝෂල් මීඩියා ඇවිල්ලා දේශපාලකයා සම්පූර්ණයෙන් අසරණ කරලා තියෙනවා. ඒ වෙනුවට ග්‍රවුන්ඩ් එකට කිසි සම්බන්ධයක් නැති මිනිස්සු YouTube කාර්යය වෙන්න පුළුවන් එක එක මම හිතන්නේ මම ඔය ඔක්කොම පොදු වචනයක් හැටියට කිව්වොත් මම කියන්නේ හාල්පාරුව කියලා. විශාල හාල්පාරුව ප්‍රමාණයක් දැන් ඉන්නවා. ඒ ගාන හොයා ගන්නත් බෑ. එතකොට මේ හාල්පාරුව තමයි මේ මෙහෙවන්නේ. එතකොට මේ දේශපාලඥයා අසරණ වෙනවා. එතකොට කියන්නේ ලොකු දැනුමක් තියෙන්න ඕනේ මම හිතන අවබෝධයක් දැනුමක් තියෙන්න ඕනේ මේ සෝෂල් මීඩියා මොකද්ද මේ අතින් සිද්ධ වෙන්නේ කියන එක තේරුම් ගන්න. එතකොට අපි දකින්නේ දැන් මාලිමා ආණ්ඩුව බලයට ඇවිල්ලා ආර්ථික අර්බුදයක් මැද න්යාවේ. ඒතර ආර්ථික අර්බුදයක් මැද ආවට පස්සේ ආණ්ඩුවකට සාමාන්‍යයෙන් පහසු නෑ
ඒ කියන විශේෂයෙන් ඒ ආර්ථික පොරොන්දු ඉෂ්ට කරන්න. ඒක මොකද හේතුව දැන් අපි දන්නවා අපේ රටේ ආර්ථිකය කඩා වැටුණට පස්සේ ඩොලර් එකට අපි ගෙවන්න ඕනේ මුදල දෙගුණ වුණා. උදාහරණයකට කලින් අපි රුපියල් 100කට ආර්ථික අර්බුදයට ඉස්සෙල්ලා අපි රුපියල් 100ක් යම්කිසි භාණ්ඩයකට දුන්නා නම් දැන් 200ක් දෙන්න ඕනේ. ඒතකොට අපි රුපියල් 100ක් හම්බ කරන්න ඕනේ වැඩිපුර. ඉතින් ඒක සියලුම භාණ්ඩ පරිභෝජනය කරන්නට බලපානවා. හරියටම දෙගුණකින් අපි දන්නේ නැතුනට අපේ ජීවන වියදම ඉහළ ගිහිල්ලා තියෙන්නේ. මොකද අපිට ඩොලර් නැති නිසා අපේ ආර්ථිකයේ රුපියල් වලින්. එතකොට රුපියල් වලින් මිනිස්සු සල්ලි හොයනවා. යම්කිසි අපි දන්නවා ධම්මික පෙරේරා හෝ ගාලා මේ කාලේ රුපියල් වලින් සල්ලි හොයනවා. හැබැයි වැඩක් නැහැ ඩොලර් වලට ඒක පරිවර්තනය කරගන්න බෑ. එතකොට වෙන්නේ රට ඇතුලේ විශාල මේ දුප්පත්කමක් පැතිරීගෙන යනවා. ඉතින් ඔය මොනවා ගත්තත් ඉතින් ඒකයි වෙලා තියෙන්නේ හැම තැනකම මිනිස්සු මිලට ගන්න මිනිස්සු අඩු වෙනවා එන්න. එතකොට ඒ ආර්ථික අර්බුදය විසඳනවා කියන එක හරි බැරෑරුම් ඉතාම අමාරු ඒක නිකන් මේ සංදර්ශනාත්මක වැඩක් නෙවෙයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ තෝරලා තියෙන උපාය උපක්‍රම තමයි මේ වෙලාවේ ඒ සෝෂල් මීඩියා රැල්ලක් එක්කම මේ රටේ පාලන තන්ත්‍රය ගෙන යාම. එතනින් තමයි ඔය මත්ද්‍රව්‍ය මැඩලීම කියන ප්‍රචාරකවාදී සටන් පාඨය එන්නේ. මේක අපි දන්න දෙයක් තමයි මේක මදුෂ්හරහා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තමයි මේක මුලින්ම පටන් ගත්තේ. ඒ කියන්නේ මේක හරහා බලය ස්ථාපිත කරගන්න පුළුවන්ද කියන එකත් එක්ක මම හිතන්නේ ඒක යම් දුරක් ගිහිල්ලා ඊට පස්සේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඒක ඉවර වුණා. ඊට පස්සේ මේ කවුද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේක ගේන්න වැඩි බැරි වුණා. මොකද ගේන්න හදනකොටම මේ සහ අනිත් එක මම හිතන්නේ එයා මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් හිටියේ වෙන මතයක. එතකොට එයා ඒක ස්කිප් කරා. ඊට පස්සේ නැවතත් ආයි රනිල් වික්‍රමසිංහ මහත්මයාට ආවා. ඊට පස්සේ ඒක ඔහුට පාලනය කරගන්න බැරි බලවේගයක් හැටියට තිබිලා මම හිතන්නේ ටිරනල්ස් මහත්මයා ඒක මැද්දට මේ ඇවිල්ලා මම හිතන්නේ යුක්තිය කියලා ව්‍යාපෘතියක් අරගෙන ඒක ගියා. අපි ඒකෙත් මද්ද්‍රව්‍ය මැඩලීම කියන සටන් ජනප්‍රිය සටන් පාඨයත් එක්ක යම් විශාල දුරක් ගියා. ඊට පස්සේ අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මං හිතන්නේ මේ මාලිමා ආණ්ඩුවත් ඒ වගේ ප්‍රචාරක වාදී වැඩක යයි කියලා. නමුත් අවාසනාවකට වගේ වුණුත් ඒ සටන් පාඨයේ ඔස්සේම දැන් යන්න තමයි හදන්නේ. ඒ කියන්නේ විනාශ වෙච්ච රටක තව විනාශ වෙන දෙයක් තියෙනවද කියලා අපිම තට්ටු කරලා අහගමු කියලා මම කියන්නේ. දැන් මේ කියන්නේ විනාශ වෙනවා කියලා මද්ද්‍රව්‍ය වලින් විනාශ වෙන්න දෙයක් නැහැ. දැන් අපි ගත්තොත් ජනාධිපතිතුමාටම ගෞරව කරපුවායි කියලා පුද්ගලයෝ ඒ භික්ෂුණාංශයලාගේ හොයලා බලන්න චර්යාව එතකොට එතනින්ම තේරෙනවා අපි කොයිතරම් විනාශ වෙලාද කියලා. ඒ කියන්නේ ජනාධිපතිතුමාට ගෞරව දක්වන අයත් විනාශ වෙලා. ඉතින් මම හිතන්නේ සියලුම සංස්ථාපිත සමාජයේ විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා, පවුල විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. කවුරුවක් කියන ඒවා කවුරුවත් අහන්නේ නැහැ. එතකොට සහ මුලින්ම කඩා වැටුණු සමාජයක මද්ද්‍රව්‍ය ඇවිල්ලා විශේෂයෙන් කරන්න කියලා දෙයක් මම දකින්නේ එහෙම විශේෂයෙන් කරන්න කියලා දෙයක් නැහැ. අමතරව. හැබැයි ඒක ටික ප්‍රචාරකවාදී මෝස්තරවාදී දෙයක් හැටියට පුළුවන්. දෙවෙනි එක තමයි මේ ප්‍රචාරක යන්ත්‍රයේ තියෙන දෝෂය තමයි මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් මිනිස්සු හිතාගෙන ඉන්නේ මේක ජොලියට බොනවා කියලා. එහෙම තමයි මේ ප්‍රචාරක කටයුතු මෙහෙවනකොට අපිට පේන්න තියෙන්නේ. ඒ කියන්නේ මද්ද්‍රව්‍ය බොන්නේ නිකන් විනෝදෙට නිකම් සංගීත සම්දර්ශන වල නටන්න ඒ වගේ එහෙම නැත්නම් කාලා ඇඳලා ඉන්න බැරුව නිකම් මේ තෙල වැඩි වෙලා ඒ වගේ කතාවක්. නමුත් අපි තේරුම් ගත යුතු දෙයක් තමයි මේ මද්ද්‍රව්‍ය පාවිච්චිය කියන එක ඇත්තටම ලංකාවේ ආර්ථික ප්‍රශ්නයකුත් ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධයි. ඒ කියන්නේ වෙහෙස මහන්සියලා වැඩ කරන බස් ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා ඇතුළුව මම හිතන්නේ විශාල වශයෙන් ආතතිගත දේවල් වලට නියැලෙන. දැන් මට ආරංචි වුණා සමහර වෛද්‍ය පීඨවල වෛද්‍ය ශිෂ්‍යයෝ පවා ඒ ආතතියත් එක්ක පාඩම් කරන්න තියෙන ආතතියත් එක්ක යම් මට්ටමකට මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා. එතකොට අපි තේරුම් ගත යුතු දෙයක් තමයි සමාජය සංකීර්ණ වෙලා ඒ සංකීර්ණත්වයට එක්ක මුහුණ දෙන්න යනකොට ක්‍රමයේ වගුරන මිනිස්සු නාට්ටාමිලගේ ඉඳලා ඒ බොහෝ දෙනා ලක්ෂ
60ක විතර මහජනයා ඉන්නේ අවිධිමත් ක්ෂේත්‍රයක. ඒ අවිධිමත් ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනාගේ ආර්ථික ක්‍රියාවලිය දැඩි වෙහෙසකර භාවයක් තියෙනවා. එතකොට નિયમિત පැය ගානට වඩා විශාල පැය ගානක් අපි දන්න ඔය ෆුඩ් සිටි කීල්ස් වල වැඩ කරනවා. මේ සියලු දෙනාට සිද්ධ වෙනවා ශාරීරික වේදනාව වෙනත් ආකාර දීවරය මේ ඔක්කොම ගත්තොත් මේ බොහෝ දෙනා මත්ද්‍රව්‍ය නොගෙන මේ වැඩේ කරන්න බෑ. ඉතින් තව සමහරු ඉන්නවා රැකියාවට අමතරව ජීවන වියදම ඉහළ යාම ආර්ථික කඩාවැටීම රැකියා සුරක්ෂිතභාවය බිඳ වැටීම රැකියා නැතිවීම මේ වගේ ආර්ථික කාරණා නිසා නැවත මද්ද්‍රව්‍ය විකිණීමට ඒගොල්ලෝ සම්බන්ධ වෙනවා කැමැත්තෙන් නෙවෙයි අකමැත්තෙන්. එතකොට මේ ප්‍රශ්න දිහා මාලිමාණ්ඩුව වාමාංශික ආණ්ඩුවක් නම් බැලිය යුත්තේ නීතිය දෘෂ්ටි කෝණයෙන් නෙවෙයි අපරාධ දෘෂ්ටි කෝණයකින් නෙවෙයි සමාජ විද්‍යාත්මක සහ සානුකම්පික දෘෂ්ටි කෝණයකින්. එතකොට එහෙම නොකිරීම තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එතකොට ජනතා විමුක්ති පෙරමුණ මේ වෙලාවේ ඉතිහාසය තුල ටෙස්ට් වෙනවා පරීක්ෂාවට ලක් වෙනවා. ඔවුන් කියාගෙන ආව දෙයක් තමයි රටේ පීඩිත ජනයා වෙනුවෙන් පෙනී හිටපු පක්ෂයක් කියලා. දැන් අපිට තේරෙනවා බන්ධනාගාරවල තදබදයේ 300කින් වැඩි වෙලා තියෙනවා. එතකොට උසාවි වල නඩු ගොඩ ගහලා තියෙනවා ලක්ෂ ගණනාවක්. එතකොට මේ පීඩාකාරී සමාජ සංස්ථා ඒ කියන්නේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණය කිරීම නඩු ගොඩ ගැසීම අඩු කරලා කොහොමද එම නඩු ක්‍රියාවලිය මීට වඩා බොහොම සහනදායී කරන්නේ ඒ වෙනුවෙන් වියදම් කරන මුදල් අඩු කරන්නේ කොහොමද පීඩිත ජනතාවට මේ වගේ ප්‍රශ්න ගොඩක් විසඳීම වෙනුවට ජනාධිපතිවරයා ඇතුළුව මාලිමා ආණ්ඩුව තෝරාගෙන තිබෙන්නේ ඊටාම ජනප්‍රිය මාදිලියේ ප්‍රචාරක වැඩපිළිවෙලක්. ඉතින් මම හිතන්නේ මේක කාලයක් ගියාට පස්සේ මම හිතන්නේ මේ හැමෝටම තේරෙයි මත්ද්‍රව්‍ය මිනිසු ගන්නේ මේ කියන හේතු මත නෙවෙයි මිනිසුන්ගේ අමානුෂික මේ වගේ සමාජයක තියෙන අමානුෂිකකරණයේ ප්‍රතිඵලයක් හැටියට කියලා. ඉහළ පන්ති පවා අපි දන්නවා රිෆයින් කරපු හෙරොයින් ගොඩාක් ගන්න පාවිච්චි කරන්නේ රුපියල් ලක් සමහරට 75000යි එහෙම. අපි දන්නවා සමහර හිටපු ආණ්ඩුවේ සහ සමහර ඔය විපක්ෂයේ යම් යම් දේශපාලකයොත් අපි දන්නවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒවා නායකයෝ දන්නේ නැහැ. මිනිස්සු මම හිතන අහිංසකයෝ. මෙතන දන්නේ නැහැ. ඒතර අපි තේරුම් ගන්න ඕනේ දේශපාලකයන්ගෙන් මේක හැම වෙලාවෙම කියනවා මේකට සම්බන්ධයි අරගොල්ල මේගොල්ල පොලිසිය සම්බන්ධයි කියලා. නමුත් අපි දැනගත යුතුයි මේ ඡන්දෙ ඉල්ලන අය පාර්ලිමේන්තුවේ ඉන්න ඒගොල්ලන් යම් ප්‍රමාණයක් මේවට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒ ඇබ්බැහි වෙලා තියෙන්නේ තාත්තතිය නිසා. දැන් අපි දන්නවා සජිබේ ඉන්න ගොඩාක් පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු දැඩි ආතතියක ඉන්නේ උන්. ඒ කියන්නේ උන්ගේ ජීවිතේ නිකන් මොනවා වෙයිද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. Tamanට මේ മന്ത്രിකම නැති වෙයිද? ඒ වගේ මහජනයා ගැන ඒගොල්ලන්ට හිතන්න වෙලාවකට වඩා Taman ගැන හිතන්න තමයි තමන්ගේ අනාගතය ගැන හිතන පුද්ගලවාදී තැනකට තමයි ඒගොල්ලෝ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ සමස්තයක් හැටියට ගත්තම මම දකින්නේ මේ මද්ද්‍රව්‍ය වැඩපිළිවෙල කියලා මද්ද්‍රව්‍ය ප්‍රචාරක වැඩපිළිවෙල නැත්නම් මද්ද්‍රව්‍ය මර්ධනය කරලා මද්ද්‍රව්‍ය වලින්තර සමාජයක් ඇති කිරීම කියන යුටෝපියාව සමාජවාදී වගේම සිහිනයක් කියන එක විතරයි මම කියන්නේ. ඒක මම මේ කියන එක තව අවුරුද්දකින් විතර සමාජයට ඔප්පු වෙයි. දීප්ති දැන් ලතින් ඇමරිකානු රටවල් වල මේ සම්බන්ධයෙන්ම මේ යනවා නිකන් ප්‍රොජෙක්ට් එකක් මේ වගේම වැඩසටහනක් යනවා. ඔබ මොකද හිතන්නේ? කියන්නේ ඒක සාර්ථකත්වයක් තියනවද නැත්නම් මේ වගේම දෙයක්ද? නෑ ඒකේ බ්‍රසීලයේ මේ ෆවෙලා එහෙම නැත්නම් රියෝ ඩි ජනයිරෝ වල යම්කිසි රේඩ් එකක් ඒගොල්ලෝ කරනවා. ඒක මම හිතන්නේ අවුරුද්දකට සැරයක්. ඒ වගේ ඒගොල්ලෝ කරන්නේ මෙහෙමයි. අර ඩ්‍රග් කාඩනල් වල මේ බලය වැඩි වෙනකොට ඒගොල්ලෝ කරන්නේ ඒක මැද්දට මේ හමුදාව පහ වෙනත් ආරක්ෂක අංශ දාලා යම් ප්‍රමාණයක් මිනිසුන්ව මරලා දානවා. ඉතින් ඒ ක්‍රමය මම දන්නේ හොඳද කියලා. ඉතින් ඒගොල්ලෝ බ්‍රසීලිය අනුගමනය කරන්නේ ඒ ක්‍රමය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර සත්තුන්ගේ ජනගහනය වැඩි වුණාම මේ සත්තුන්ව මරලා දාන්නේ ඒ වගේ මිනිසුන්ව ඒ යම් ප්‍රමාණයක් කට්ටියව මරනවා. ඉතින් මේ පාරත් මම හිතන්නේ 135ක් 40ක් මැරුවා. ඉතින් ඒව ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද ඒවට වෙන ක්‍රම නැහැ. ඉතින් ඒ කියන්නේ මිනිස්සු දන්නේ නැහැ. මම දන්නේ ඒක අපි ඒක තමයි කියන්නේ මේ අපි ජීවත් වෙන සමාජ ක්‍රමේ අතිශය අමානුෂිකයි කියලා. අපි දන්නවා මීට ඉස්සෙල්ලා පැවති ක්‍රමේ තමයි ලංකාවේ වුණත් අපරාධ මේ කියන්නේ මද්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධවලදී මේ තුවක්කු පෙන්වන්න ගිහිල්ලා ඝාතනය කරනවා. ඉතින් ඒක තමයි ඉස්සෙල්ලා තිබිච්ච ක්‍රමය.
දැන් ඒ ක්‍රමවේදය නෙවෙයි දැන් ඒක ප්‍රචාරක උපක්‍රමයක් හැටියට පාවිච්චි කරනවා. ඉතින් හේතුව තමයි අපි තේරුම් ගන්න ඕනේ රටේ ආර්ථික ක්‍රියාවලිය වෙනස් කරලා 60%ක ජනතාවටත් වරප්‍රසාද ලැබෙන තැනකට දැන් බලන්න මේකේ තියෙන අසාධාරණේ බලන්නකො. දැන් වෛද්‍යවරු වැඩ වර්ධනයකට ආවා. හරිනේ. හේතුව තමයි ඇත්තටම ඒ එක තැනක අවුරුදු 16 17 එක තැනක පළපදියම් ගලා හිටපු වෛද්‍යවරු සහ යම් යම් වෛද්‍යාංශයේ අයව මාරු කරා පහුගිය කාලේ. එතකොට ඒගොල්ලෝ ස්ට්‍රයික් කරා. සෞඛ්‍ය ඇමතිවරයා පූස් පැටියෙක් වගේ. අර පූස් පැටව පස්සලෙව ගන්න ඒ වගේ පස්සලෙව කාලා වැඩේ නැවැත්තුවා. නවත්තලා කිව්වා නෑ අපි සාකච්ඡා කරගත්තා රේමේ කියලා. අන්න ඒ වගේ නපුංසක ආණ්ඩුවක් නේ අපිට තියෙන්නේ. ඉතින් මෙවැනි ආණ්ඩුවක් අර සල්ලි රාජ්‍ය දේපල මංකොල්ල කන. හරිනේ. රජයේ ආදායම මංකොල්ල කන පරපුට්ටු විශ්වවිද්‍යාල ගුරුවරු ඇතුළුව මේ ඉන්න සුළු පිරිසක් යප්පන්නනේ මේ හදන්නේ. අන්න ඒ යප්පන පරපුට්ටු පෝෂණය කරන ඒ ආර්ථික ක්‍රමේ නැති කළා. බහුතර 60%ක ජනතාවට ප්‍රතිලාභ යන සමාජයක් හදනතුරු මත්ද්‍රව්‍ය වලින් සමාජය ගලව ගන්න බෑ මට අනුව. අපි ওই ප්‍රශ්නත් එක්කම ගත්තොත් දීප්ති දැන් පසුගිය මේ සතියේ වුණා මේ සජබ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිව ඝාතනය කරා. ඉතින් මේ ඝාතනයත් එක්ක විපක්ෂය ගොඩක් වෙලාවට මේක මේ ගොඩක් කතා කරේ මේ මහජන නියෝජිතයෙක්ව ඝාතනය කරා මේකට ආණ්ඩුව කියන්න ඕනි වගේ කතාවක් තමයි ගියේ. නමුත් අපි තේරුම් ගත යුතු දේ තමයි දැන් එක පැත්තකින් දැන් මේ වැලිගම සභාපති කියලා කියන්නේ මේ යම්කිසි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබලා සිටින පුද්ගලයෙක්. එතකොට එතකොට දැන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාත් මේක ගැන ලොකුවට කතා කරනවා. නමුත් කවුරුත් අහන්නේ නැහැ සජිත් ප්‍රේමදාස මහත්මයා තමුන්ගේ පක්ෂයෙන් ඡන්ද ඉල්ලන්න ඇයි මේ වගේ අපරාධකාරයෙක්ට ඉඩ දුන්නේ කියලා. ඉතින් එක පැත්තකින් සජිත් ප්‍රේමදාස මහත්මයානේ සුපිරිසුදු දේශපාලනයක් ගැන කතා කරනවා. අනිත් පැත්තේ මේ වගේ මේ අපරාධකාරීන්ට මේ නාම යෝජනා ලබා දෙනවා තමුන්ගේ පක්ෂයෙන්. ඔබ මොකද හිතන්නේ මේ පරස්පරය? ඒ කියන්නේ අපි අර ප්‍රශ්නේම දිගුවක් විතර ගත්තොත් අපිට මේකත් කතා කරන්න පුළුවන්. නෑ දැන් ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට අමතක වෙලා තියෙනවා තමන්ගේ තාත්තා ඇතුළුව එක්සත් ජාතික පක්ෂෙම විනාශ වුණේ පාතාල චණ්ඩී සමාජ විරෝධී වැඩ කරපු අයත් එක්ක දේශපාලනය කරන්න කියලා. ඒතකොට අපි කළ යුතු දේ තමයි ඒ වගේ අයව පක්ෂවලට බඳවා ගැනීම ඒ වෙනුවෙන් ප්‍රොමෝෂන් කිරීම අමතක කරන එක. ඒවායින් ගැලවෙන එක විමුක්ත වෙන එක. එහෙම නොකර අපි ඒ ඇත් එක්කම නම් සෙල්ලම් කරන්න හදන්නේ ඒකට සිරිසේන කුරේ මහත්තයා කිව්වේ දියමන්ති වලින් දියමන්ති කැපීම කියලා. කියන්නේ අපරාධකාරයන්ගෙන් අපරාධකාරයෝ විනාශ කිරීම. ඉතින් අපි දන්නවා ඔය 90 ගණන් වල අරේ මේ බැද්ද ගන්න සංජීවල අරේ මේ වගේ සාමාන්‍ය පහළ පන්ති මිනිස්සුම පාවිච්චි කළා පාලකයෝ විශාල වැඩ ටිකක් කරගත්තා. ඉතින් මම දකින්නේ මේ ක්‍රියාමාර්ග ඊටාම අමානුෂිකයි. මේ කියන්නේ මේ නොදැන නෙවෙයි මේගොල්ලෝ සජිත් ප්‍රේමදාසලා මේවා කරන්නේ. පහළ පන්තියේ මිනිස්සුන්ව උපකරණ හැටියට පාවිච්චි කිරීමක්. මම මේකට උපහරණයක් පෙන්වන්නම්. ඒ කියන්නේ මේක ඊටාම අමානුෂිකයි. මේකේ කොච්චර අමානුෂිකද කියන එක මම තේරුම් කරන්න. උදාහරණයක් කියන්නම්. දැන් අපි දන්නවා ඔය සමහරව අපි දුර පළාත්වල ගියාම අපි තමු නිකන් ඥාතින් ගියවල් හරි ඔය කොහේ හරි ඈත පළාතකට ගියාම අපිට ඉතින් අපි දවල් වෙලාවක නම් යන්නේ බොහෝ වෙලාවට ඉතින් අපිට කැම දෙනවා මේ මිනිස්සු. ඒතකොට දෙනකොට බොහෝ විට වෙන දෙයක් තමයි මේක මටත් ඒක ප්‍රදේශයකදී නිකන් සිද්ධ වෙන්න කියලා බොහොම අමාරුයි මම බේරගත්තා. ඒක මේ මානසිකත්වයේ හින්දා නෙවෙයි මේවා ශීලාචාර සමාජයක සිදු නොවිය යුතු දේවල් නිසා. ඒක වෙන්නේ අපි දැකලා තියෙනවා ප්‍රසන්න මෙන්න මෙහෙම එකක්. ඊට අපි වාඩිලා ඉන්නකොට ඉතින් අපිට පේනවා ඉතින් ඒ අපි ගිය ගෙදර ඥාති ගෙදර හරි යාළුවා ගෙදර හරි කොහේ හරි ඔර කුකුළු අරෙම එහාට මෙහාට යනවා නේද? එතකොට වෙන වැඩේ තමයි ඉතින් අපිට කන්න දෙන්න අර ඒ දුවන කුකුලෙක් අරගෙන දොරට දාලා වහනවා. වහලා බෙල්ල කඩලා දාලා ඊට පස්සේ සමහරවිට අපි ඉස්සරහම වෙන්න පුළුවන්. නමුත් කොහොම හරි අපිට දවල්ට කන්න දෙනවා කෑම හැටියට. ඔන්න ඔය වගේ දෙයක් තමයි මං හිතන්නේ ඔය සජිත් ප්‍රේමදාස කරේ. පහළ පන්තිය ප්‍රයෝජනට ගන්නවා තමන්ගේ ක්‍රියාවලිය තමන් කරන දේවල් යුක්තියුක්ත කරන්න. ඒක තමයි ඔය කරන්නේ. කියන්නේ දැන් තමන් දන්නවා මේ මොකටද මෙයාව පාවිච්චි කරන්නේ. හොඳටම දන්නවා. ඒතකොට පක්ෂයේ ඉන්න ලේකම්වරු ඔය කොමල දන්නවා මේ පුද්ගලයන්ව මොකෝ ඔය පුද්ගලයන් ඇමතිවරු කරන්නේ නෙවෙයි ඔය ගන්නෙ. ඒගොල්ලන්ව පාවිච්චි කරලා දඩයමක් හැටියට
සමාජයේ Tamanට යන්න ඕනේ උන්නතිකාමී පුද්ගලයෝ හැටියට ඒ යන්න තියෙන ඉලක්කය කරා යෑමට අදින් මිනිසුන්ව උපකරණයක් හැටියට පාවිච්චි කිරීම. ඉතාම අමානුෂිකයි ඒක. මම කිව්ව උදාහරණය මම හිතන්නේ ඔයගොල්ලන්ට ආය අහන්නත් බැරි ගානකට අමාරු ඇති. සමහරුන්ට නම් එහෙම කිසිම අමාරුවක් නැහැ. ඔහොම නැහැ. මගෙන් අහන්න පුළුවන් ඔහොම නැතුව යකෝ කොහමද මේ දුරපලාතින් එන ඥාතින්ට කන්න දෙන්න කියලා. එහෙම අහන කට්ටියකුත් පාදඩියොත් ඉන්නවා මේ රටේ. නමුත් අපිත් දැනගන්න ඕන එකක් තමයි ශීලාචාර සමාජයක අපේ අරමුණු කරා යන්න තව මිනිහෙක්ක මේ විදිහට පාවිච්චි කිරීම නොකළ යුතුයි කියන එකයි මගේ අදහස. පැහැදිලි දීප්ති. අපි ගත්තොත් දැන් ඊළඟට අපි තවත් වෙනස් ප්‍රශ්නයකට ගියොත් දැන් මේ නොවැම්බර් 21 මම හිතන්නේ සූදානම් කරලා තිනවා විපක්ෂයේ සීළු දෙනා එකතු වෙලා මේ ආණ්ඩුවට විරුද්ධව විශාල මේ ජන රැලියක් තියන්න යනවා. ඊළඟට ඒ වගේම මේකට එකතු වෙලා ඉන්න කට්ටිය කවුද කියලා බැලුවාම එකිනෙකට කිසිම විදිහක පෑහෙන්නේ නැති කට්ටියත් නැත්නම් මේ පොදු විපක්ෂයේ මේ නොවැම්බර් 21 තියෙන මේ විරෝධතාවයට මේ එකතු වෙලා තිනවා කියලා අපිට පේනවා. නමුත් අපිට පේන්න තියෙනවා මේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ හෝ ඔහුගේ පක්ෂයේ සහභාගීත්වයක් මේ මොකද්ද මේ කියන මේ ජන රැලිය සම්බන්ධයෙන් තිබුණු මේ මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගීත්වයක් අපි දැක්කේ නෑ සජබ හෝ කිසිම සමාජිකයෙක්ගේ. ඊළඟට කතන්දරේ තමයි දැන් නොවැම්බර් 21 මේ තියන්න යන මේ ජන රැලිය සම්බන්ධයෙන් ආණ්ඩුවත් එහෙම ලොකු මම හිතන්නේ බරපතලක් නැත්නම් කියන්නේ ලොකු බරක් තියන්නේ නැහැ මේක සම්බන්ධයෙන්. ඔබ මොකද හිතන්නේ මේ නොවැම්බර් 21 මේ කරන්න යනවායි කියන මේ විපක්ෂයේ ජන රැලිය සාර්ථක වෙයිද? එහෙම නැත්නම් නිකම්ම නිකන් ජන රැලියක් බවට පත් වෙලා මේ නතර වෙයිද? ඔබ මොකද හිතන්නේ මේ නොවැම්බර් 21 වැඩේ ගැන? ඔව් ඉතින් පළවෙනිම පාර්ලිමේන්තු මන්ත්‍රී වැඩි ප්‍රමාණයක් එන විපක්ෂයේ සජිවේ ඔකට යන්නේ නැහැ. හරිනේ. ඊළඟට අදද කොහෙද කිව්වා මම දන්න විදිහට මේ ඕකේ මේ මම හිතන්නේ ඔක පොට්ටුවනේ මූලික මේ සංවිධායකයා වෙන්නේ. ඉතින් මම හිතන්නේ නාම රාජපක්ෂ වටා මිනිස්සු එකතු කරගැනීමේ ක්‍රියාවලියනේ ඔය. ඒකටනේ ඔය උත්සාහ කරන්නේ. එතකොට ඒගොල්ල කිව්වා මේ හිටපු ජනාධිපතිවරුන්ව නග ගන්න මේකට කියලා. ඒ කියන්නේ මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාටත් මම හිතන්නේ ඒ කියන්නේ එන්න බෑ කියන එකනේ ඒකේ තේරුම. ඒතර ඔතන ඉන්නේ ජාතිවාදීයෝ ටිකයි. ඔතන 21 විපක්ෂය මේ රැලිය කියන්නේ එතකොට සජිත්තත් අයින් වෙනවා. ඒතර රනිල්ලත් නැහැ. එතකොට සුළු ජාතිකයොත් නැහැ. එතකොට මට තේරෙන විදිහට ඔය බීතිය මවන කට්ටිය ඉන්නේ ඔය බිල්ලෝ අරේ මේ මවන ඔය ගුදේ ගම්මපිල වගේ විමල් වීරන්සල වගේ අර දිලිත් ජයවීරගේ channel එකෙන් දේශපාලනය කරන්නේ නැහැ. අපිට පුළුවන් නේ මාර දිලිත් ජයවීරගේ මව නැහැනේ කටින් මවන්න පුස් ගාලා අපි දන්නවා අර මේ ලේන්සුවෙන් අර පරියුමවන්නේ ඒ වගේ දිලිත් ජයවීර මේ එක එකව මවනවා ප්‍රවෘත්ති ප්‍රකාශය. අද ප්‍රවෘත්ති වලට මෙයාව දානවා. අර මේකට දාපන් අරුව. එහෙම මේව දාලා channel එකේ ඊට පස්සේ එයා අන්තිමට වෙනවනේ. එහෙම නෙවෙන්නේ. එක එකව දාලා පරියු දාලා බල්ලු දාලා කොපුටු දාලා අන්න මිනිහා ඇවිල්ලා මෙන්න මම ආව දැන් මෙන්න ඔන්ටර්ප්‍රීනර් අරවා මේවා ඒ වගේ අර ගොන් කතා කිය හැමදෑම මේ තපුල්ලනවනේ. ඒ තපුල්ලන හරක් රැළ තමයි ඔය 21 වෙනිදාට එන්නේ මං කියන්නේ විපක්ෂය කියලා. ඉතින් ඔය හරක් රැළ කවුරු ගණන් ගන්නවද කියන එකයි මම කියන්නේ. මොකද අපි ඔය හරක් රැළෙන් අහන්න ඕනේ දේ තමයි මේ වගේ විශාල ආර්ථික අර්බුදයක් තියෙන රටක එක ප්‍රශ්නයක් විසඳන්න තොපිට තියෙන ප්ලෑන් එක මොකක්ද කියලා අපිට කියපල්ලකෝ. ප්ලෑන් එක මොකක්ද? මේ පෞල්වාදී ආගම්වාදී සියලුම අතීත කුණු කන්දල් එකතු කරගෙන ඔළුව පුරවගෙන ඒවා මිනිසු මතර දාලා අන්න බොල බෞද්ධ නේද අන්න බොල මේ වගේ අර බය කරලා මුස්ලිම් මිනිසුන්ට විරුද්ධව බය කරලා දෙමළ මිනිසුන්ට විරුද්ධව බය කරලා අන්න එහෙම තමන්ගේ දේශපාලන බලය ගන්න ඉන්න ප්‍රතිගාමී පඩත්තර දේශපාලන බලවේග ටිකනේ ඔය ඔතන එන්නේ 21 වෙනිදාට. අන්න ඒ යුගයේ අවසන් කියන එකයි මම කියන්නේ. මට තේරෙන විදිහ නම් ඒ යුගයේ අවසන් ආණ්ඩුව ඉතින් බය වෙන්න ඕනේ නෑනේ. ඔය වගේ කට්ටියකට මේ ඕක මම කියන්නේ අර දිලිත් ජයවීරගේ මේ ප්‍රවෘත්ති ප්‍රකාශය කියලා ටෙලි නාට්‍යයක් තියෙනවා. ඒකට ඒ දිලිත් ජයවීර හිතාගෙන ඉන්නේ දේශපාලනය කරන්න එවුන් හදන්න පුළුවන් කියලා එයාට ප්‍රවෘත්ති වලින්. ඉතින් එවැනි කට්ටියක් තමයි ඉන්නේ. ඉතින් නාමල් රාජපක්ෂ කියලා ගේ පක්ෂය කියලා කියන්නේ නාමල් රාජපක්ෂ වටේ පවුල වටේ. ඉතින් එයාගේ අම්මයි වයිෆුයි කියන විදිහට තමයි එයා ජීවත් වෙන්නේ. ඉතින් ඒ දේශපාලනයට කැමති අය තමයි ඒ වටේ ඉන්නේ. ඉතින් අපි අහන්න ඕනේ 21 සියසේ තවදුරටත්
වයිෆ් කියන ඒවයි අම්මා කියන ඒවයි පිළිපදගෙන යන ගමන් ඒක සංස්කෘතිය කියලාත් මේගොල්ලෝ කියන්න පුළුවන්. හරිනේ. එහෙම සංස්කෘතියක් තියනවද කියන එකත් අපි ආයි අහන්න ඕනේ. මේ වගේ කාලෙක පවුල් තියනවද? පවුල් අනුව වැඩ කරනවද? අම්මලා තාත්තලාට සලකනවද? වැඩිහිටියන්ට සලකනවද කියන එක ඇත්තටම අහන්න. තට්ටු කරලා අහලා ඉවරලා තමයි අහන්න ඕනේ. අම්මී මේ අම්මලාට අපි ආදරේ නේද? අර මේ කියන්නේ නැතුව. ඉතින් ඒ නිසා මම කියන්නේ අනිවාර්යයෙන්ම 21 වෙනිදා කියලා කියන්නේ රෙනෝ සිල්ලාගේ දිලිත් ජයවීරගේ ප්‍රවෘත්ති කියන ටෙලි රඟපාන ඔය ඔය කොළඹ සන්නේ කියන නාට්‍යයේ ප්‍රධාන චරිත ටික තමයි මම කියන්නේ 21 වෙනිදාට එන්නේ. හරිද? අපි ගත්තොත් දැන් අපි අවසාන ප්‍රශ්නේ විදිහට ගන්නේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයක්. දැන් මාලිමා ආණ්ඩුව ප්‍රකාශ කරනවා ලබන වසරේදී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පටන් ගන්නවා කියලා. දැන් මේ සඳහා මේ ලංකාවේ ගුරුවරු පුහුණු කිරීමට ඉන්දියාවෙන් පවා මේ සහභාගීත්වයක් මම හිතන්නේ ලබා ගන්නවා කියලා අගමැතිනිය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මේ ලබන අවුරුද්දේ ඉඳන් ලංකාවේ මේ පාසල් වල කාලය තව විනාඩි 30කින් වැඩි වෙනවා. පාසල් සම්පූර්ණ කාලය විනාඩි 30ක් දක්වා කියන්නේ විනාඩි 30කින් වැඩි වෙනවා. දැන් තියෙන පැය ගානට අමතරව. ඒකේ මේ වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ටිකක් කරන්න මේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් මේකත් එක්කම අන්න ආපහු සැරයක් අර මොකද ගුරු සංගමේ ඉන්න මේ මම හිතන්නේ මතක නෑ මොකද ස්ටාලින් මේ ඔව් ජෝසප් ස්ටාලින් මම හිතන්නේ මේකට මේ විරුද්ධ වෙලා තිනවා මේ ප්‍රතිසංස්කරණ කරන්න මේ ඔහුගෙන් හෝ ඔහුගේ ගුරු සංගමයෙන් මේ ඇහුවේ නැහැ නැත්නම් අවසර ගත්තේ නැහැ කියලා. දැන් මේ මේකත් එක්කම කියලා මේ නොවැම්බර් 7ට කලින් මේ තීරණය අකුල ගන්න කියලාත් කියනවා. ඔබ මොකද හිතන්නේ? කියන්නේ එක පැත්තකින් මේ ප්‍රතිසංස්කරණ පිළිබඳ කොහොමද කියන්නේ මේක යම් කිසි විදිහක සාධනීය ප්‍රතිසංස්කරණද මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ අනිත් පැත්තෙන් හැමදාම ඉතින් මේ ජෝසප් ස්ටාලින් වගේ අය මේ ඒගොල්ලන්ගෙන් අහන්නත් ඕනේද කියලා ප්‍රශ්නකුත් තියෙනවා මේ ප්‍රතිසංස්කරණ කරනකොට මේ එක පැත්ත ඒ කියන්නේ ජෝසප් ස්ටාලින්ගේ ප්‍රතිචාරය සහ අර කියන ආණ්ඩුක මේ කියන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල තියෙන සාධනීයභාවය පිළිබඳව ඔබ මොකද හිතන්නේ? දැන් ඒක අපි මුලින් ඉඳලම අපි වෙනුපින් හිටිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළ යුතුයි අනිවාර්යයෙන්ම. එතකොට ඔබේ අනිත් ප්‍රශ්නට උත්තර ඒ කියන්නේ ඒක අනිවාර්යයෙන්ම මේ තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ටික මොඩියුල් ක්‍රමය සහ අවසානයේ නූතන අතොසෙම මේක ආණ්ඩුවට බැරි වුණා මේ ප්‍රතිසංස්කරණට නමක්වත් දාගන්න අඩු ගානේ. ඇත්තට මේකට කියන්න තිබුණේ නූතන වැඩ ලෝකයට ගැලපෙන පරිදි අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත කිරීම. ඒතර කවුරු හරි අහන්න පුළුවන් අයියෝ බලන්න ඉතිහාසයේ අරව මේ ඔන්න වගේ කතා අහන්න පුළුවන් බලන්නකෝ. අපි කියන්න ඕනේ දේ තමයි ඔය ඉතිහාස අනම්මනම් කතා කරන්නේ උන් ලක්ෂ 3.40ක් දල වශයෙන් ඒ ලෙවල් වලට වාඩි වෙනවා. ඒ වාඩි වෙන අයගෙන් 40000කට විතරක් විශ්වවිද්‍යාල වලට සහ රැකියාවලට යෑමේ සහතික පත්‍ර ලැබෙනවා. ඉතුරු 3 ලක්ෂයට ওই ඉතිහාස තක්කඩි ටික මොනවද කියන්නේ? කවුද බලන්නේ දරුවෝ ගැන? එතකොට ඒ නිසා අපි කියන්නේ මේ ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඉස්සර එහෙම වුණේ නැහැ. ඉස්සර ඉහළ පන්ති අය විතරයි ඉගෙන ගත්තේ. එතකොට ඒගොල්ලන්ට අදාළව ඉගෙනුවේ භාෂා ශාස්ත්‍රය, ඒ වගේ අර එක එක චර්යාවන් පිළිබඳව එතික්ස් ගැන, ලැන්ග්වේජ් ගැන, ෂේක්ස්පියර් ගැන. එතකොට දැන් රස්සාන ජනගහනය වැඩි වෙලා තියෙනවා. ඒකට උත්තර දෙන විදිහට තමයි අධ්‍යාපනය හදන්න වෙලා තියෙන්නේ. එතකොට මේ පල්ලෙය පන්ති උඩට එන අයට අනිවාර්යෙන් අවශ්‍ය වෙලා තියෙන්නේ වැඩ ලෝකයට ගැලපෙන පරිදි රැකියාවල් ලබා ගැනීම. එතකොට අධ්‍යාපනයේ රැකියාව පුහුණු පාඨමාලාවක් බවට පත් වෙනවද නැද්ද? ඉතින් ඒ වගේ ඒවා කතා කරන්න ඕනේ. ඔක්කොට විශ්වලා කුසගින්න නිවන්න එපා. බුදුහාමුදුරුවෝත් කිව්වනේ මූලික වශයෙන් බඩගිනි නම් මුලින්ම කෑම කන්න දීලා ඊට පස්සේ තමයි ධර්ම දේශනා කරන්න ඕනේ කියලා. එතකොට අධ්‍යාපනයේ මුල් පරමාර්ථ හැල්ලා ගිහිල්ලා තියෙන්නේ. දැන් ඉතින් අපි ඒවා මගහැරලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ තමයි ඒ නූතන අධ්‍යාපන කරන්න නොදී ඒ අවුරුදු 20ක් විතර රට පස්සට ගෙනිච්චේ. දැන් ඉතින් ඒගොල්ලන්නේ කරන්න හදන්නේ. ඉතින් ඒගොල්ලන්ට කරන්න දෙන්න ඕනේ ඕක. නමුත් ඒකේ අවසාන වශයෙන් ඒගොල්ලා ඒ ලෙවල් පන්තිය ගැන කරන දේ ගැන එච්චර නිශ්චිතතාවයක් නැහැ. ඒ කියන්නේ 2031 දී ඒ ලෙවල් කරන්න තමයි දැන්ට මේ තියෙන ක්‍රමය අනුව ගියාම එතකොට ඒ ලෙවල් වලදී මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳව තවම හරි තීන්දුවකට ඇවිල්ලා නැහැ. මගේ අදහස නම් නූතන වැඩ ලෝකයට අවශ්‍ය පරිදි විභාග ක්‍රමය සකස් කිරීමේදී ඉංජිනේරු දොස්තර තත්ත්වය අයින් කරලා ඉවරලා අනිවාර්යයෙන්ම වෙනත් ලංකාවට ගැලපෙන රැකියාව පුහුණු පාඨමාලාවලට ළමයි පුහුණු කරන්න ඕනේ. කෙනෙකුට දොස්තර වෙන්න ඕන නම් ඉංජිනේරුවෙක් වෙන්න ඕන නම් ඒක පවුලේ පුද්ගලික ප්‍රශ්නයක් හැටියට සලකලා ඕගොල්ලෝ වියදම් කරගෙන ඕගොල්ලෝ දොස්තර ඉංජිනේරුව හදාගන්න කියන තැනට මම කියන්නේ රාජ්‍ය අධ්‍යාපනයේ පැමිණිය යුතු කියන එකයි මගේ අදහස. ඒකට ප්‍රතිගාමීන් කියන කට්ටියට පවා අනාගතයේදී මේක ප්‍රගතිශීලී වෙන හැටි ඉගෙන ගන්න පුළුවන් වෙයි.
එතකොට ඊළඟ එක තමයි ජෝසප් ස්ටාලින් ගැනත් යන්තම් ඇහුවා. මම දන්න විදිහට ජනතා යුක්ති වේරුණ ගුරු ගෙදර අර කොටුවේ තිබිච්ච ගුරු ගෙදර ලේක් හවුස් එක ළඟ තිබිච්ච තැනින් ජෝසප් ස්ටාලින් ගහලා පන්නලා තියෙන්නේ. ඒ නිසා ජෝසප් ස්ටාලින් දැනට ඉන්නේ බේරවැවේ පොඩි බෝට්ටුවක තමයි ඉන්නේ. ඉතින් තමන්ගේ මූලස්ථානයවත් ආරක්ෂා කරගන්න බැරි වෙච්ච පුද්ගලෙක් මොනකට මොනවා කරන්න පුළුවන්ද කියන එකයි අපි අහන්න ඕනේ. ඒ කියන්නේ අධ්‍යාපන සංස්කරණ ගැන මෙලෝ බෝලයක් දන්නේ නැති පොතක් පතක් අවුරුදු 20කින්වත් කියවපු නැති මිනිහෙක් ඔය. හරිනේ. එහාට මෙහාට දුවන උද්ඝෝෂණවාදී දේශපාලනේ කප්පිට්ටා. හරිනේ. කිසිදු ආකාරයක න්‍යායික දෙයක් දන්නේ නැති ඒ වගේ මෝඩයෙක්ගෙන් අපි අධ්‍යාපනය ගැන ඔය ආයි නැවත කියන්නේ දිරිජ්ජයි විරලා ජනාධිපති වෙන්න මේගොල්ලන්ගේ නිවුස් වලට දාලා මුන්ගේ මූණු අපිට පෙන්න ඉන්නවා. එතකොට අපිට ඉතින් කේන්ති යනවා. එච්චරයි වෙන්නේ. වෙන නම් අධ්‍යාපනයට මොකක් වෙන්නේ නැහැ. රටට මොකක්වත් වෙන්නේ නැහැ. ඊට අමතරව මම භයානකම දේ ගුරුවරුන්ට අවවාද කරන්නේ. මෙන්න මේ අවවාදය ගුරුවරුන්ට නෝනවරුනි මහත්තුරුනි මේ දැන් සිද්ධ වෙගෙන යන්නේ මේ කට්ටිය කෑ ගහනවා පාසල් වලට ළමයි අඩුයි රෝයල් එකටත් ඇප්ලිකේෂන් එන ගොඩක් අඩු වෙලා 200ක් අඩු වෙලා ඒ වගේම දැන් ගොඩාක් රජයේ පාසල් වලට එන්න අධ්‍යාපනයේට පළවෙනි වසරට ඉල්ලන ඉල්ලුම් අඩු වෙනවා ඒක ක්‍රමානුකූලව දැන් මධ්‍යම පන්තිය තමන්ගේ ළමයිව පාසල් වලට යවන එක නවත්තලා ප්‍රයිවට් ස්කූල් වලට දාගෙන යනවා. එතකොට අපි දන්නවා මේ ප්‍රාදේශීය මට්ටමින් දැන් ගොඩනැගිලි හැදෙනවා. පුද්ගලික අංශය ආයෝජනයන් කරනවා. තව අවුරුදු 10ක් ඇතුළත සිද්ධ වෙන නියමිත දේ තමයි ටියුෂන් කාර්යොත් නැති වෙලා රජයේ ගුරුවරු ටිකත් නන්නත්තර වෙනවා. පුද්ගලික අංශයට දක්ෂ ගුරුවරු කොහොම ටික උරාගනි. උරාගත්තට පස්සේ CD අර 1978 අර මේ CTB එකට අමතරව පුද්ගලික අංශයට බාර දුන්නාම පුදු ප්‍රහාණය සිද්ධ වුණා වගේ තව අවුරුදු 10කින් 15කින් ලංකාවේ අධ්‍යාපනයත් රජයේ අධ්‍යාපනය සහ පුද්ගලික අංශය මේ අධ්‍යාපනය කියලා කොටස් දෙකකට බෙදිලා දුප්පත් ළමයි යන අංශය බවට රාජ්‍ය අංශයපත් වෙයි මධ්‍යම පන්තිය සහ ඊට ඉහළ පන්තිවල අයගේ ළමයි යන පාසල් පුද්ගලික පාඨශාලා සහ විශ්වවිද්‍යාල බවට පත් වෙයි. ඔන්න ඔය ටික තමයි මාලිමා ආණ්ඩුව නෙවෙයි කවුරු ආවත් ওই ටික තමයි වෙන්නේ මේ පිළිබඳ සංවේදීතාවයක් නැතුව. ඒ කියන්නේ පුද්ගලික අංශයයි මේ දෙකම එකතු කරලා කම්බයින් මිෂන් එකක් හැටියට මේක තේරුම් අරගෙන අධ්‍යාපනය පුද්ගලික අංශයේ ප්‍රතිතන ආයතන හදලා ඒවා මගේ නියාමනය කිරීම දැම්මම හදලා ඒ සම්බන්ධයෙන් ආයතන හදලා ඒවට අවශ්‍ය සේවකයෝ බඳවගෙන නිලධාරීන් පත් කරලා එවැනි විශාල පුළුල් වැඩසටහනක් අධ්‍යාපනයට යොමු නොකර සම්පූර්ණයෙන්ම රාජ්‍ය අධ්‍යාපනයේ බිඳ වැටෙන්න නියමිතයි. ඕක තමයි මට කියන්න තියෙන්නේ.